අපේ ඩිපාර්ට්මන්ට් එකට අලුතෙන් ලෙක්චරර් මිස් කෙනෙක් ඇවිල්ලා කියලා මුලින්ම නිවුස් එක දුන්නේ රසා. එයා ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක්. අඩෝ එයා නම් පට්ටම රස්සඩයි කියලා ඌ කියද්දි මටත් එයාව බලන්න හෙනම ආසාවක් ඇති වුණා. මොකද රසා කියන්නේ ඇන්ටි පාරවල් පස්සේ යන එකෙක්. හැබැයි උගේ සිලෙක්ෂන් වරු. කොහොම හරි එදා අපි සෙට් එක බලන් හිටියේ කවදාවත් නැතුව ඉංග්‍රීසි ලෙක්චර් එක එනකම්. ඒක තිඩ්ඩ ඉන්ටර්වල් එකකිනුත් පස්සේ. හැබැයි කාලා ඉවර වෙලා චූපාරක් දාන්න ගියාම කොල්ලෝ ටික සෙට් වෙලා හිටියා. අඩෝ මොකද කියන්නේ? අලුත් මිස්ව බලලෙමුද? කියලා රසා කියෙව්වේ හෙනම පැණිහිනාවක් මූණේ තියාගෙන. මටත් තියාව බලන්න පොඩි ආසාවක් තිබුණු හින්දා මාත් එක පයින්ම කැමති වුණා. ස්ටාෆ් රූම් එකේ එත්තේ බං. එක කොල්ලෙක් එහෙම කියද්දි අපි ගියා ස්ටාෆ් එක පැත්තට. ඉන්ටර්වල් හින්දා ස්ටාෆ් රූම් එකේ ලෙක්චරර්ලා ඔක්කොම වගේ ඉන්න හින්දා අපි ඔළුව දාලා බැලුවත් ඊ මිස්ව දකින්න ලැබුණේ නෑ. ඒත් එක්කම ඊළඟ ලෙක්චර් එකට වෙලාව හරි නිසා අපි සෙට් එක ලෙක්චර් හෝල් පැත්තට ගියා. ඈනු මැරෑර පට්ට කම්මැලිකමේ හිටපු අපිට නවපනක් ආවේ ඊළඟ ලෙක්චර් එකට වෙලා වෙද්දි. කොල්ල සෙට් එක සැඩී පැහැදී ඉංග්‍රීසි මිස්ව බලාපොරොත්තු වෙමින් ඉද්දි මගේ හිතත් ගස්සගෙන එයා පන්තියට ආවා. අවුරුදු 33ක් 4ක් වගේ ඇති. එයා හරි ලස්සනයි. පිරුණු එඟපතට සාරියේ ගානට ඇදලා වාත්තු කළා වගේ. හරිම ලස්සනයි. හැඩයි. good afternoon ළමයි. මං තමයි ඔයාලගේ අලුත් ඉංග්‍රීසි මිස්. මගේ නම මීෂා කියලා එයා කිව්වා. ඊළඟට එයාට අපේ නමුත් දැනගන්න ඕන වුණා. අපි නැගිටලා අපේ නම් කියන්න ගත්තා. මගේ වාරේ ආපුහම එයා අනිත් කොල්ලට දුන්නට වෙවිය උනන්දුවක් මට දුන්නා කියලා තේරුනේ එයා මට ෂා ඔයාට තියෙන ලස්සන නමක් කියලා කිව්ව නිසා. මගේ නම ඉසුරු. ඒක කොමන් නමක්. 100ක් ගත්තොත් 99කටම ඇති. එහෙව් විටියේ ඒ නමේ මොකද්ද ලස්සන? කොහොම හරි නම් අහලා ඉවරුණාට පස්සේ එයා හිමින් උගන්වන්න ගත්තා. මාත් එයා දිහාම බලාගෙන හිටියා. ඉසුරු නැගිටින්න බලන්න. මොකද්ද මේ ප්‍රශ්නෙට උත්තරේ? මං දැහැනට සමවැදිලා වගේ එයා දිහා බලා හිටියේ මිසක් එයා කිව්ව කිසි දෙයක් අහන් හිටියේ නෑ. ඒත් මගේ නම කියද්දි මම මේ ලෝකිට ආවේ. මං පුටුවෙන් නැගිට්ටට මොකද දෙන්න උත්තරයක් මං දැනන් හිටියේ නෑ. අහගෙන නෙමෙයිද ඉන්නේ. මං දැන් සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන වෙන ලෝකෙක ඉන්නේ. ඔහොමනම් බෑමත් එක්ක වාඩි වෙන්න. එයා මට සැරකලත් ඒකිනුත් මට එයාගෙන් පෙනුනේ ආකර්ෂණීය බවක්. එයා අපිට උගන්නලා යනකම්ම මං හිටියේ වෙන ලෝකෙක. ඇත්තම කිව්වොත් එයාගේ මගේ ලෝකෙක. ලෙක්චර් ඉවරුනාම කොල්ල සෙට් එක යන්න ගියා. මං හිටියේ බෝඩිමේ ළඟමයි තිබුණේ. අනිත් උන් ටික හොස්ටල් එකට යද්දි මං බෝඩිම පැත්තට යන්න ආවා. ඒ වෙද්දි අහසම කළු කරලා. මං පයි ඉක්මන් කරලා යන්න ගත්තේ වැස්සට කලින් යන්න උනත්. ටික දුරක් යද්දි හොගාල වැසින්ද ගත්තා. මං ඔළුව උඩින් පොත් ටික තියාගෙන දුවන්න ගත්තා. තෙමුණ එකේ ආයේ වැස්ස පායනකම් ඉන්න මට හිත දුන්නේ. ඒත් එක්කම ඉසුරු නගින්න වාහනෙට. ඒ අලුත් ඉංග්‍රීසි මිස්. එයා රතු පාට පොඩි කායක නවත්තලා මට කිව්වා. මාට් වැස්ස හින්දා පස්ස නොගහා නැග්ගා. මොකද ළමයෝ තෙමෙන්නේ අසනීප වෙන්නද හදන්නේ. මිස් කායක ඩ්‍රයිව් කරන ගමන් මගෙන් ඇහුවා. එයා හරීම ලෙංගතුකමකින් මාත් එක්ක කතා කළේ. කොහිද යාගේ ගෙවල්? මන් නුවර මිස් මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ. කොහිද යාගේ බෝඩිම? මේ ළඟ ඔය ඔතනින් දාන්න මිස් මං ඉතුරු ටික යන්නම්. ඒක ඇතුල් පාරක් හින්දා මං කිව්වේ මිස් යන්නේ ප්‍රධාන පාරේ වෙන්න ඇති කියලා මට හිතුණ නිසා. වැස්සේ කොහොමද යන්නේ? අවුලක් නෑ මිස් ෂේප් කොහොමද තෙමිලානේ ඉන්නේ. පිස්සුද ළමයෝ යංකෝ මං ඉන්නේ මේ ළඟ. වැස්ස පායපුවම ඔයා යන්න. එතකන් යමු මගේ ඇපාර්ට්මන්ට් එකට. මිස් එහෙම කිව්වම මට පුදුමත් හිතුණා. මොකද මිස් මාව දැනගත්තෙත් අදමයි. ඉතින් එහෙම මාව යන නැවතිලා ඉන්න තැනට එක්ක යන එක පුදුමෙට කරුණක්නේ. අපි ඒ ළඟම මිස්ගේ ඇපාර්ට්මන්ට් එකට ආවා. මිස්ව මෙහෙම ළඟින් ඇසුරු කරන්න ලැබෙන හින්දා මම් හිටියේ පට්ට හැපි එකේ. අරුන් ටික දැනගත්තම උන් පැලේ ඉරිසියාවේ. මට තනියම hina. මේ ටවල් එකෙන් ඔළුව පිහද ගන්න නැත්තම් ඔය අසනීප වෙයි. එයා මට තුවායක් දීලා කිව්වා. මං ඔළුව පිහිදන අතරේ එයා ඇතුළට ගියා. මං සාලේ තිබ්බ සෝපාවේ ඉඳගත්තේ වටපිට බල. ඇපාර්ට්මන්ට් එකේ ඉන්නේ මිස් විතරයි වගේ. කවුරුත් පේන්නේ නැහැ. වැස්සට තෙමුණ හින්දා මට ඒ වෙද්දි පට්ටම සීතලකුත් දැනෙමින් තිබුණා. මං අත් දෙක බැඳගත්තේ
පොඩ්ඩක් වෙවුලන්න ගත්ත හින්දා. ඔයාට සීතලද? ඉන්නකෝ මං කෝපි එකක් හදලා දෙන්නම්. මිස් කොට ෂෝට් එකකට දිග ටී එකක් ඇඳගෙන හිටියා. සාරීකින් දැක්ක එයාව මෙහෙම දැකිද්දි මට එයාගේ නැස් ගන්න බැරි වුණා. මිස් වෙනුවින් මගේ හිතේ ඇතිවෙන මේ පෙරලිය මටම හිතා ගන්න බෑ. මිස් කෝපි එකක් හදලා මට දුන්නා. රසයිද? මං ඔව් කියන්න ඔළුව වනද්දි එයා hina වුණා. මොකද ළමයෝ බය වෙලා වගේ කතා කරන්නෙවත් නෑ. ඔයා මෙහෙ ආවේ අකමැත්තෙන්ද? මිස් අන්තිම ටික කීවේ දුකින්. හරියට එයාටින් වැරද්දක් වුණා වගේ. නෑ මිස්, එහෙම දෙයක් නෑ. මං කොහොමත් වෙඩියේ කතා කරන කෙනෙක් නෙවෙයි. එහෙනම් මට ඔයාව ගැලපෙනවා. මට ඕනේ මං කීන දේ අහගෙන ඉන්න කෙනෙක්. මිස් කිව්වම මට පුදුම හිතුණා. පුදුමයි නේද ඔයාට? මං මෙහි හරි පාළුවෙන් ඉන්නේ. කතා කරන්නවත් කෙනෙක් නෑ. ඉතින් අද ඔයාව දැක්කම මට හිතුණා ඔයාව මගේ ළඟින් තියාගන්න. මිස් මගේ අතක් උඩින් හිමින් එයාගේ අත තිබ්බා. මගේ හදවත වේගින් වැහෙන්න ගත්තා. එයා මගේ අත එයාගේ ඔඩොක්කුවට ගත්තා. දැන් මගේ අත බදාගෙන වගේ ඉන්නේ. මට හරි පාළුයි. ලොකු තනිකමක් දැනෙනවා. එහෙම කියලා මිස් මගේ ළඟට කිට්ටු වෙලා මගේ ඔර හිසෙන් ඔළුව තියාගත්තා. මට මිස් ගැන අනුකම්පා හිතුණා. මිස්ගේ පවුලේ අය කොහෙද? එයාලා කවුරුත් මන් දන්නේ නැහැ ඉසුරු. මං අනාථෙක්. මං හැදුනේ වෙඩුනේ අනාථ නිවාසයක. මට මිස් පව් කියලා හිතුණා. මිස් ආයෙ එහෙම හිතන්න එපා. මං ඉන්නවනේ මිස්ටර්. ඕන වෙලාවක මට කතා කරන්න. මං එහෙම කිව්වම මිස් hina වුණා. ඊළඟට එයා මගේ අත තද කරලා අල්ලලා අතෑරියා. ඊළඟට එයා ඉන්න විදිහටම ඔළුව ඔස්සලා මන් දිහා බැලුවා. මං ඔයාට හරි කැමති. ඔයාව දැක්ක වෙලාවෙම මගේ හිත ගියා. මිස් මගේ ඇස් දිහා බලන් කිව්වා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. මගේ හිතෙත් මිස් ගැන කැමැත්තක් තියෙයි. මිස්ටත් ඒවම දැනෙනවද එතකොට? මිස් තව මොනවදෝ කිව්වත් මට ඒක ඇහුනේ නැහැ. එයාගේ හෙලවෙන ලා රෝස පාට තොල්වලට මගේ ඇස් ගියා. මට එයාව සිප ගන්න හිතුණත් මන් ඒකට බය වුණා. මන් හිටියේ වෙන කල්පනාවක වෙද්දි මිස් මගේ අතින් අල්ලලා මාව නැගිට්ටෙව්වා. ඊළඟට එයා මාව අතින් අල්ලගෙනම එක්කඩෙන ඇතුලේ කාමරයකට ආවා. මං විතරනේ ඉන්නේ. ඒ හින්දා මට හරියන ඇඳුම් තමයි තියෙන්නේ. ඒත් ඔයාට ඔහොම ඉන්න බෑනේ. සීතල වෙයි. ඉන්නකෝ ඇඳුමක් හොයලා දෙන්න. එයා මාව ඇඳෙන් ඉඳවලා අල්මාරියේ ඇරලා ඇඳුමක් හොයන්න ගත්තා. මට එයා ගැන හරි උණුසුම් හැඟීමක් දැනුණා. එයා මං ගැන වද වෙනවා. මං ඇඳෙන් නැගිටලා ගිහින් පිටුපසින් එයාව වැළඳගත්තා. එකපාරටම මෙහෙම කරපු නිසාද මන්දා එයා ගල්ුණා. මට එයාගේ සිරුරෙන් කාන්දු වෙන රස්නේ දැනෙන්න ගත්තා. ඒක හරිම සුවදායි උණුසුමක්. සීතල වෙලා ඉදපු මට ඒ උණුසුම මගේ නහරවලට පවා දැනුණා. එයාගෙන් ආවේ මෘදු සුවඳක්. මං ඒ සුවඳින් මගේ හිතම පුරවා ගත්තා. ඇඳුම් ඕන නෑ. මං දැන් යන්න ඕනේ. කියලා මං කියද්දි මිස් සැහැල්ලු වෙන හැටි මට දැනුණා. ඔයාව දැක්ක වෙලාවෙම මගේ හිතෙත් ඔයාට කැමැත්තක් ඇති වුණා. මිස් එයාගේ බඳ වටේ ගිහින් තිබුණ මගේ අත් අල්ලගෙන මගේ පැත්තට හැරුණා. ඔය ඇත්තමද? මං hina වෙලා හිස වැනුවේ ඔව් කියන්න. එතකොට එයාගේ මූණෙත් hinaවක් එඳුණා. මං ආයෙම එන්නම්. දැන් යන්න ඕනේ. වැස්සත් පායලා. මං එයාගේ නෑත් උනත් එයා මගේ අත අතෑරියේ නැහැ. මං එක්කම දොර ළඟටම ආවේ මාව අල්ලගෙනමයි. හරියට දැම්ම යන්න එපා කියන්න වගේ. ඒත් මගේ ඉන්නත් බෑ. මොකද මං එනකන් තව කෙනෙක් බලන් ඉන්නවා. හෙට ලෙක්චර් එනවද? ඔව්, අනිවාර්යෙන් එනවා ඔයාව බලන්න. එයා hina වෙද්දි මං එයාගේ අපාර්ට්මන්ට් එකෙන් එළියට බැස්සා. ඊළඟට දැන් සෑහෙන වෙලාවක ඉඳලා වයිබ්‍රේට් වුණ ෆෝන් එක අරන් කෝල් එක ආන්සර් කළා. ඉසුරු, මොකද අනේ කරන්නේ? එන්නේ නැද්ද? මං රැට ඊව්වා අපි දෙන්නටම. කෑම සීතල වෙන්න කලින් එන්න. හරි බබා, මම මේ එන ගම. වැස්ස ටිකක් අඩු වෙනකන් කැම්පස් එකේ ඊතියා. පරිස්සමෙන් එන්න. I love you. Love you too. නිමි.